බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක් ඉදිරියට යන්න හැදුවොත් එයා හරියට තමන්ගේ පහසුවට තියෙන පාවහන් යුගල අනිත් පැත්තට දාගත්තා වගේ කියනවා. වැරදියට පාවහන් දාගෙන යන්න හදනවා වගේ කියනවා. තමන්ට උදව් කරපු අය අමතක කරලා යන ගමන අමාරුව වැටෙනවාමයි. අනිත් එක තමයි මෙයා තරුණෙක් වෙලා අතට සල්ලි ලැබලා ධනවත් වීගෙන එනකොට මෙයාගේ ඇසුරට මෙයා පාප මිත්‍රයෝ ගත්තේ නැහැ. බොන අය ගත්තේ නැහැ. සල්ලාලියෝ ගත්තේ නැහැ. පාටි දාන අය ගත්තේ නැහැ. පුදුම බේරිල්ලක් මෙයා බේරුනේ. කසාද වලට කලබල වුන්නේ. දැන් අද O level වලට කලින් A level වලට කලින් උපාධිය ගන්න කලින් ගෙයක් දොරක් හදා ගන්න කලින් රස්සාවක් ගන්න කලින් ඔක්කොටම කලින් කලබල වෙනවා කෙල්ලෙක් යාළු කරගන්න. එහෙම නැත්නම් කොල්ලෙක් හොයාගන්න පුදුම කලබලයක්. හරියට මේ කොල්ලෝ කෙල්ලෝ මේ ලෝකෙන් වඳ වෙනවා වගේ එකක්. දරුවනේ ඔයාලා පිළිගත්තත් නැතත් දූලට විවාහ වෙන්න කර්මානුරූපව පිරිමියෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ. පුතාලට බිරිඳක් විදිහට කර්මානුරූප කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔයාලා කොච්චර එක එක්කෙනත් එක්ක යාළු වෙලා හිටියට කතා බහ කළාට මැසේජ් කළාට කර්මානුරූප කෙනා ගානට සෙට් වෙනවා විවාහයට. ඒ කර්මානුරූපව Tamanda උරුමකාරයා හෝ උරුමකාරිය මුණ ගැහෙන්නේ එක්කෝ සැප විඳින්න එක්කෝ දුක් විඳින්න. තමන්ව විඳවන්න ඕන විදිහට ගානට ගෙනා සෙට් වෙනවා. ඒකට තමන් උත්සාහ කළත් නොකළත් ඒවා ගානට සෙට් වෙනවා. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා ඒවා ගැන බලයි. ඔයාලගේ ජීවිතේ ඉහළට යන්න ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න බලන්න.